අද මම ඔයාලට අරගෙන එන්නේ මගේ ජීවිතේ අපි දෙන්නගේ ජීවිතේ හැබෑවුණු ලොකුම ලොකු හීනයක් ගැන. ඇත්තටම ඒකේ ගොඩාරියක් වීඩියෝස් නැහැ. මම රෙකෝඩ් කරගෙන තියෙන්නේ පොඩ්ඩයි. මොකද ඉතින් අපේ හීන හැබෑ වෙනකොට අපි චුට්ටක් ඉතින් ඒ වෙනුවෙන් බිසි වෙනවනේ නේද? ඉතින් ඇත්තටම එයා හොයන જાතියේ එකක් අපිට හොයාගන්න චුට්ටක් අමාරු වුණා. ඉතින් අපි ගොඩ තැන්වලට කෝල් කරලා බලන්න සිද්ධ වුණා. කොහොම හරි අපි දෙන්නත් එක්ක මේ දැන් ගියාට අපි ගියපු එක තිබුණේ නැහැ. ඉතින් එයා කොහොම හරි ඊට පස්සේ තනියම ගියා වෙන ගමකට. ඉතින් ගිහිලා වෙන ටවුන් එකකට ගිහිලා එහෙ තිබ්බා. ඉතින් එහෙ තිබුණා තමයි ගෙනාවේ. ඉතින් දැන් අපි ඉන්නේ සූරෑව ටවුන් එකේ. ඉතින් අපි උදේට කිරි බීලා තේ බොන ගමන් ඉන්නේ. මම්මයි මල්ලි හස්බන්ඩ්ුයි තාත්තයි තමයි ගියේ. කොහොම හරි ඉතින් අපි ආපහු ගෙදර ආවා. තාත්තයි හස්බන්ඩ්ුයි දෙන්න ඒ දේ වෙනුවෙන් ගියා. අපි දෙන්න අපේම කියලා බයික් එකක් ගන්න තමයි ඉතින් ආවේ. මේ තියෙන්නේ යා හැමදාම හීන දැක රීපෝස්ට් කරපු වීඩියෝ. ඉතින් මම ඒ හැම එකක්ම දැක්කා. මොකද දකින්න හැමදාම ඉතින් කොහෙලාවෙත් එයා මේව රීපෝස්ට් කරා. මේ ඉන්නේ අපේ ජූරි පැටියා. මෙයාව ගන්න අපි අවුරුදු 5ක් තිස්සේම කට්ට කෑවා. ඉතින් ගන්න ගිහිල්ලා ගොඩක් තැන්වල අපි ගන්නේ නැතුවත් ඉන්දියා. මොකද සමහර හීන වෙනුවෙන් ඉතින් ඇත්තටම අපි දැන් එයාව ගන්න ඕන කියලා මේ කාලේ තමයි හරිම කාලේ කියලා හිතුවා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි කොහොම හරි එයාව ගන්න ගියා. පොඩි ළමයින්ට එක එක විදිහ ආසාවල් තියෙනවා. ඒත් මට පොඩි කාලේ ඉඳන් තිබුණේ එකම එක ආසාවයි. මෝටර් බයික්. අම්මා පිටින් මරමගේ බයික් එක. බයික් එක දැන් ලස්සනයි තමයි. හැබැයි අස්ප ගණන් නැති නේද? ඇත්තටම මේ දවස් ටිකේ අපි දෙන්නගේ හීන මං හිතන්නේ එක දිගට හැබෑ වුණා. ඉතින් මට බ්ලොග් එකක් රෙකෝඩ් කරාට එඩිට් කරලා දාන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. මේ වීඩියෝසුත් අනිත් අතට ආවේ ඒකයි මේ හස්බන්ඩ් වීඩියෝ කරපු වීඩියෝස් වගේක්. මේ තියෙන්නේ මම ඊට පස්සේ තිස්ස පන්සල් ගියා තනියම මේ මල්ලිත් එක්ක. ඊට පස්සේ මමයි හස්බන්ඩ්ුයි දෙන්න හස්බන්ඩ් නිවාඩු දවසක අපේ ගෙවල් ළඟ පන්සලකට ගියා. අපේ චූටි පැටියා කියන්නේ අපේ චූටි බයික් එක එයත් එක්ක. ඉතින් ගිහිල්ලා අපි කොහොම හරි පන්සලට බාර වෙලා ඔක්කොම කරලා ඉතින් ඇත්තටම මාර සතුටුයි. මොකද අර අනේතින් මගේ නිසා බලාන ඉන්නවා සිතා මගේ නැතත් අනේ ඔයා හිමින් සිනාසිලා මෙහිත සනසවදෙනා නුඹ ළඟ හිඳ නෙතුසෙලෙනා. ඊළඟට ඔයාලට ගේන බ්ලොග් එකට චූටි කොටසක් මම මේකට එකතු කරන්න. පුළුවන් නම් ගෙස් කරන්න මොකක්ද ඒ බ්ලොග් එක කියලා. මේ ඔක්තෝබර් 21 ඉතින් අපි එදා කතරගම ගියා. ඉතින් අපේ බයික් එක වෙනුවෙන් සහ මම ඔයාලට කිව්වනේ දැන් බ්ලොග් එකක් ගේන කියලා අන්න ඒක වෙනුවෙන් සහ තව හේතුවක් තිබ්බා. ඒ හේතු වෙනුවෙන් අපි බාර වෙන්න. ඉතින් වැඩිපුර අපිට ඕනේ බයික් එකට බාරයක් වෙන්න. මොකද අපි දෙන්න හීනමවල ගත්ත අපේ පළවෙනි වාහනේනේ. ඉතින් හස්බන්ඩ්ට එන්න විදියක් තිබ්බේ නෑ. යා වැඩ. ඉතින් මේ ඉන්නේ මගේ පණවල් දෙක. ඉතින් කොටින්ම කිව්වත් මගේ අම්මයි හස්බන්ඩ්ුයි. ඉතින් දැන් මේ මමයි ආච්චි නන්දයි මාමයි අපි 4 දෙනා යනවා කතරගම. ඉතින් මට කියන්න ඕන මම සහ හස්බන්ඩ් ඉතින් අපි දෙන්න අනන්තවත් අසරණ වෙච්ච අවස්ථා තියෙනවා වාහනයක් නිසා. කොටින්ම කිව්වත් දන්සල් කාලෙට එහෙම. ඉතින් ඇත්තටම වාහනයක් කියන්නේ අනිවාර්යෙන් කපල් එකකට අඩුම තරමේ බයික් එකක්වත් තියෙනවා. ඉතින් සමහර අයට බයික් එක කියන්නේ මොකක්ද කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට අපි විතරයි දන්නේ අපි කොයිතරම් අසරණ වෙලා තියෙනවද කියලා වාහනයක් නැතිව. ඉතින් මේ හැමදේම ගැන හිතලා තමයි අපි හිතුවේ වාහනයක් ගන්න ඕනේ කියලා. සහ
සමහර යාළුවෝ පවා අර ඉල්ලනකොට අතර දෙන යාළුවෝ ඇත්තටම ගොඩක් අඩුයි. ඉතින් සමහර අය ඉන්නවා එයාලගේ හේතු නිසා තමයි අපි හිතුවේ ඉක්මනින්ම අපි වාහනයක් ගන්න ඕනි කියලා. කොහොම හරි ඉතින් ෆයිනලි අපි ඒක කරා. මාරම සතුටුයි. ඉතින් කොහොම හරි ඉතින් මං හැමදේටම දුවගෙන යන්නේ පන්සලට. ඉතින් අපි කිරිවෙහෙරට ගිහිල්ලා ඔයාලා දැක්කත් වගේ බයික් එකට බාර වෙලා දැන් මේ කිරිවෙහෙරට ආවා. ඉතින් මේ තියෙන යාගේ පළවෙනි සර්විස් එක දාපු දවස. ඉතින් නම්බර් ප්ලේට් එහෙම ඇවිල්ලා එහෙම කොහොම හරි මේ තියෙන යාගේ දෙවෙනි සර්විස් එක දාපු දවස. ඉතින් අපි සාමාන්‍යයෙන් බයික් එකකින් තමයි ඉතින් දැන් හැමතැනම යන්නේ. සාමාන්‍යයෙන් අපි විශේෂ දවසකට වගේම අපේ වාහනේ අපේ පනවගෙන ඉතින් යාගේ විශේෂ දවස් වලටත් අපි පන්සල් යනවා. ඉතින් මේ පන්සලට යන ගමන් අපි කොහොම හරි අපිට මෙතනදී යාළුවෙක් සෙට් වෙනවා බලන්න කවුද කියලා. අදට මේ පන්සල නම් මාර ලස්සනයි. හැබැයි වැඩි කටේ යන්නේ නැති පන්සලක්. කොහොම හරි ඉතින් අපි අය විදියට හැම දෙයකටම බාර වෙලා දෙවියන්ට ගොඩාරියක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ අම්මට, තාත්තට, හස්බන්ඩ්ට මම ගොඩාරියක් ස්තුතිවන්ත වෙනවා. මොකද යාළගේ ශක්තිය තියෙනවා අපේ හැම හීනයක්ම ජය ගන්න. එයාලගේ ශක්තිය නැත්තම් ඇත්තටම අපිට නැගිටින්න බෑ අද මේ තරම් ඉක්මනට. ඉතින් ඔයාලට ඉක්මනට මං අනිත් vlog ටිකත් අරගෙන එන්නම්. ඇත්තටම මම මේ vlog එක edit කරලා ඉවර ගමන් අනිත් vlog එකත් edit කරනවා. vlogs ටික ඉක්මනට දාන්නම්. මම චුට්ටක් වෛරස් එක හැදලා මේ දවස් ටිකේ හිටියේ. කොහොමද අපි පන්සල වැඳලා කියලා ආපහුත් යාළුවෝ ටිකක් හම්බුණා. ඉතින් ආයෙමත් අපි ගෙදර යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ චුටි බයික් එකේ හීන ඉෂ්ටෙන්නේ. තන්වලින් මිටක්ගෙන සරසන්න එත හැකිනම් නුඹට සවස්වල හමුවන්න මේ ගෙවෙන දවස් වුව කමක් නෑ විඳගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුර